ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වුණු පළමු 2020 තරගයෙන් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් අත්විඳීමට සිදු වෙනවා. එහිදී කාසියේ වාසිය දිනු පාකිස්තානු ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19 පන්දු දෙකක් අවසානයේ සියලු කඩුළු දෙවි රැස් කිරීමට සමත් වන්නේ ලකුණු 128ක් පමණයි. එහිදී ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ ජනිත් ලියනගේ පන්දු 31කදී රැස් කළ ලකුණු 40ට අමතරව වෙනත් කිසිදු ක්‍රීඩකයෙකු ලකුණු 20 සීමාව හෝ පසු කර යන්න සමත් වෙන්නේ නැහැ. අනතුරුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානුවන් පන්දු වාර 16 පන්දු 4කදී කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 129ක් රැස් කරමින් තරගයේ පහසුවෙන් ජය ගන්න සමත් වෙනවා. තරගයෙන් පසුව පැවති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පරාජයට හේතු දැක්වූයේ මෙලෙසින්. අපි 2020 තරග ක්‍රීඩා කරනකොට ටොස් එක ගොඩක්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම මේ වගේ පිච් වල හොඳ ටාගට් එකක් සෙට් කරන එක ලේසි නැහැ. මොකද පිච් එකත් දවස් කිහිපයක්ම වර්ෂාව නිසා ආවරණය කරලා තිබ්බේ. ඇත්තටම අපිට මේ පරාජයට නිදහසට කරුණු කියන්න නැහැ. අපිට අවශ්‍ය ස්ටාර්ට් එක ආරම්භක පිතිකරුවන්ගෙන් ලැබුණෙත් නැහැ. ඊට පස්සේ කඩලු ටිකත් එක දිගට බිඳ වැටුණා. අපිට පොඩි හරි සහනයක් ජනිත් චරිත් සහ වනිදු ගෙන දුන්නත් ඒක කන්ටිනියු කරගන්න බැරි වුණා. ඇත්තටම ජනිත්ගේ කඩුල්ල අද තරගයේදී ගොඩක් තීරණාත්මක වුණා. මම හිතන්නේ මේ පිච් එකේ අපිට අවම වශයෙන් ලකුණු 150ක්වත් රැස් කළ යුතුව තිබුණා. ඉතින් අපි එතනදී ඇත්තටම පරාජයට පත් වුණා. ඒ වගේම තරගයක් ජයග්‍රහණය කිරීමේදී පන්දු යවන්නන්ගෙන් ඉටුවිය යුතු කාර්යභාරයත් ඉතා වැදගත් වෙනවා. අපි මුල ඉඳන්ම අපේ ප්‍රතිවාදී පිතිකරුවන්ට එරෙහිව ආක්‍රමණශීලී පන්දු යැවීමක නිරත විය යුතුයි. නමුත් අද ඒ දේ හරියට උනේ නැහැ. ඉතින් ඒ දේ ගැන අපි අපේ පන්දු යවන්නන් සමග අනිවාර්යෙන්ම කතා කළ යුතුයි. අපේ පවර් ප්ලේ සැලැස්ම උනේ තුෂාරව මුලින්ම පන්දු යවලා කඩුල්ලක් දෙකක් ලබා ගන්න එක. නමුත් අද ඔහුට නරක දවසක් වුණා. ඉතින් මේ හැමදේම නිවැරදි කරගනිමින් ඉදිරි තරගවලට හොඳින් පිවිසීමට තමයි අපේ ඉදිරි බලාපොරොත්තුව. මේ වගේ ක්‍රිකට් ලෝකයේ අලුත් වෙන තොරතුරු ඔයා ළඟටම ගෙන ගන්න ක්‍රිකට්ජනී අපේ YouTube channel එක subscribe කරලා bell notification on කරගන්න. එහෙනම් මේ වගේ තවත් අලුත් වීඩියෝකින් හමු වෙමු. එතෙක් ඔයාට ක්‍රීඩාශීලී සුබ දවසක්.